මෙන්න මිස් චන්දිමාගේ ලොන්ඩ්‍රි එක පටන් ගන්න යන්නේ ගාල්ලේ කරාපිටිය හොස්පිටල් එක ගාව. අපිත් එක්ක අලුතෙන් එකතු වෙච්ච ශ්‍රීකාන්ත ලොන්ඩ්‍රි බිස්නස් ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්බන්ධ වෙච්ච අලුත්ම ක්ලයන්ට්. ඉතින් මිස් චන්දිමාගේ හස්බන්ඩ් ඉන්න USA වල හස්බන්ඩ් අපේ වීඩියෝස් දැකලා යාර ලොන්ඩ්‍රි එකක් කරන්න ආසිතිලා ගාල්ලේ කරාපිටිය හොස්පිටල් එක ගාව දැන් අලුත්ම ලොන්ඩ්‍රි එක ලබන මාසේ 15 වෙනිදා වගේ පටන් ගන්නෙ. ඉතින් අදින් මිස් චන්දිමා අපිත් එක්ක සතියක් ට්‍රේනින් වුණා. ට්‍රේනින් එක අදින් අවසන්. අපි අහලා බලමු මිස් චන්දිමාගෙන් කොහොමද ලොන්ඩ්‍රි ට්‍රේනින් එක ගැන චන්දිමාට දැන් ලොන්ඩ්‍රි එකක් කරන් යන්න තනියෙන් පුළුවන්ද කියලා. ඉතින් මිස් චන්දිමා කොහොමද ආගේ ලොන්ඩ්‍රි ට්‍රේනින් එක අපේ කට්ටිය හොඳින් කියලා දුන්නද? ගොඩාක් හොඳයි. ඉස්සෙල්ලාම මිස්ටර් නාලකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ අවස්ථාව හදලා දුන්නට. right. ඉතින් මිස් චන්දිමා කොහොමද ලොන්ඩ්‍රි ට්‍රේනින් එක ගැන අදහස? දැන් තනියෙන් ලොන්ඩ්‍රි එකක් කරන් යන්න කොන්ෆිඩන්ස් තියනවාද? අපේ කට්ටිය හොඳින් ට්‍රේනින් කරාද කොහොමද ඉතින්? ඉස්සෙල්ලාම මිස්ටර් නාලකට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. මෙහෙම තැනක් මම නම් අහලත් තිබුණේ නැහැ මේ හස්බන්ඩ් කියනකන්. මෙහි ඉන්න අය ඔක්කොමලා අපිට කිසි දෙයක අඩුවක් නැතුව හොඳින් කරන හැටි වැඩ කටයුතු කරන හැටි හොඳට කියලා දුන්නා. ගාල්ලේ කරාපිටිය හොස්පිටල් එක ගාව ලොකු ඔපචුනිටි එකක් තියෙන ප්ලේස් එක මිස් චන්දිමා පළවෙනි පාට ගාල්ලේ අපි ලොන්ඩ්‍රි 4ක් 5ක් ගාල්ලේ කරා. නමුත් කරාපිටිය හොස්පිටල් එක ගාවට අපේ ලොන්ඩ්‍රි එකක් තිබුණේ නැහැ. චන්දිමාට ගොඩාක් වැඩ ඒවි හොස්පිටල් එක ගාවට ඒරියා එකේ පේෂන්ට්ලාගේ හොස්පිටල්ස් වල ආවට තියෙන හොටෙල්ස් වල. ඉතින් චන්දිමාට දැන් කොන්ෆිඩන්ස් තියෙනවානේ තනියෙන් කරන් යන්න පුළුවන් නේද? පුළුවන්. right Miss Chandya, thank you very much. Okay, වගේ ලොන්ඩ්‍රි එකට එන්න කියලා කියන්න ගාල්ලේ ඕපන් කරාම අපි ආ වීඩියෝ එක කරමු. එදාට ඕපනින් එක දවසට